අපේ ලංකාවේ සියලුම ග්‍රාමසේවක මහතුලාට එක දෙයක් හොඳට මතක තියාගන්න. මුළු රටම නන්නත් වෙලා ඉන්නේ. ගම් වතුර නාහ ගිහිල්ලා හුළඟ වර්ෂාවයි කියලා මුළු රටම නන්නත් වෙලා ඉන්නේ. මේ වෙලාවේ ඔක්කොටම උදව් අවශ්‍යයි. එහෙම තියෙද්දි ඔයගොල්ලන් ඩෙන්ටිටි කාඩ් චෙක් කරගෙන ඔයගොල්ලන්ගේ ගොන්කම මෝඩකම පෙරේතකම ලෝභකම මෙතන පෙන්වන්න එන්න එපා. එක පොඩ්ඩක් ගෙදර තියලා මහ පාට එන්න උදව් කරන්න. හරිද? නැත්නම් ඔයගොල්ලෝ තමයි නෝන්ඩි වෙන්නේ. කාටද බඩුමලු අවශ්‍ය, කාටද උදව් අවශ්‍ය? යා කවුරු වුණත් කමන්නේ. අපේ රට නැත්නම් විදේශ සංචාරික නැත්නම් යහූදි වුණත් කමන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණය ඒගොල්ලන්ට ලබා දෙන්න. ඒගොල්ලන් හිත සතුටෙන් කාලා බීලා ඉන්න. නැත්නම් මේක ලංකාව නැත්නම් මේක විදේශ නැත්නම් මේක අරයා මෙයයි කියලා වෙනස් නම් කරන්න නම් යන්න එපා. ඒක පවක්. අද ඔයගොල්ලෝ මෙහෙම කරුවොත් හෙටවන ආත්මය ඊළඟ ආත්මය ඔයගොල්ලෝ ඉපදින්නේ සත්තු වෙලා තමයි. එදාට ඔයගොල්ලන්ට කෑම දෙන්න කාගේ හරි පින්කමක් ඕන වෙනවා. ඒ වගේ දෙයක් ඔයගොල්ලන්ගේ ඉතිහාසය ඔයගොල්ලන් නම් හොයලා තියාගන්න එපා. ඒ නිසා කරුණාකරලා පව් පුරවගෙන ඊළඟ ආත්මයේ කාගේ හරි ගෙදර බල්ලෝ වෙලා කෑම වේලකට වල්ගේ හොල්ල ඉන්න තත්ත්වෙන් නම් ඔයගොල්ලෝ පත් කරගන්න එපා. ඒ නිසා බඩුමලු කාටද අවශ්‍ය? යා යහූදි වුණොත් කමන්නේ. අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න. මේ දවස්වල දේංග පිට අපේ ලංකාව මිනිස්සු ආගම් ಜಾති ભેදතරව ඕනත බඩු දැන් එකතු කරලා තිනවා. ඒ බඩු කාගේ හරි උමනාවට අවශ්‍ය වෙන්න ඕන. උමනාව වෙන්න ඕන, ඒක ප්‍රයෝජනයක් වෙන්න ඕන. හරිද? ඔයගොල්ලෝ මේ ග්‍රාම සේවක මහත්තුලා කියලා ඔතන නීති දාගෙන අරව මේව පම්පොරි නම් ගහන්න එපා. මොන හරි ප්‍රශ්නයක් තිබුණා ගෙදර නෝනත් එක්ක විසඳගෙන මේ බඩුමලු බෙදා හරින්න එන්න. හරිද? ගෙදරින් ප්‍රශ්න දාගෙන බඩුමලු බෙදා හරිනකොට ඕක පෙන්වන්න එපා. කවුරු වුණත් කමන්නේ. විදේශියෙක් වුණත් කමන්නේ, ෆොරිනර්ස්ලා වුණත් කමන්නේ, සංචාරයෙක් වුණත් කමන්නේ, මහපාරේ යන්නේක් වුණත් කමන්නේ. යහූදීන් වුණත් කමන්නේ. හිත සතුටෙන් දෙන්න. හරිද? එහෙම නැත්නම් හෙටවන දවස් ඔයගොල්ලෝ තමයි නෝන්ඩි වෙන්නේ. මොකද මේ බඩුමලු කියන්නේ ඔයගොල්ලන් ඉතුරු කරන්න බලන්න එපා. මනුස්ස ජීවිතය බේර ගන්න බලන්න. ඒක තමයි ඊටම වැදගත්. මේ වෙලාවේ අපි මනුස්ස ජීවිතය බේර ගන්න ඕන. බඩුමලු ඉතුරු කරන්න එක නෙවෙයි යුතුයකම. ඒ නිසා සියලුම ග්‍රාමසේවක මහතුලාට කියනවා කරුණාකර මනුස්ස ජාතිය කැටියට ඉපදුනහම ඊළඟ ආත්මය සතුන් වෙන්න නම් බලන්න එපා.